හයි හයි අද විශේෂ කටයුත්තකට තමයි අපි සූදානම් වෙන්නේ. ඉතින් මගේ අම්මගේ උපන්දිනයට අපි කොළඹ හුණුපිටිය ගංගාරාමේ පන්සලේ 17 දාන දෙකක් අපිට තියෙනවා. එකක් අපේ ගෙවල් ළඟ පන්සලේ හීල් දාණය එකම දවසේ, ඒ වගේම ගංගාරාමේ දවල් දාණය. ඉතින් අපි එකට සූදානම් වුණේ මෙහිමයි. කැවිලි වර්ග ගේන්න එපා කියලා හාමුදුරුවෝ කිව්වා. ඉතින් අපි තීරණය කරා අවුල්පත් 15ක් මෙහෙම වෙනම හදන්න. ඒකට කජු පැකට්, තලගුලි, චීස්, මාෂ්මෙලෝස්, චොක්ලට්, කේක්, ඒ වගේ කල් තියාගෙන ගන්න පුළුවන් ආහාර 15ක් දාලා අපි ලස්සනට ඒක පැක් කරා. ඒ පාර්සල් 15ම පැක් කරලා රිබන් වලින් ගැට ගැහුවම මේ වගේ තමයි පෙනුනේ. ඒක හරිම පිළිවෙලයි. ඒ වගේම හරිම ලස්සනයි. ඔයගොල්ලන්ට පේනවනේ මේක කොහොමද අපි හැදුවේ කියලා. ඊට පස්සේ අපි දවල් දාන අරගෙන පන්සලට කොහොමද 10 වගේ වෙනකොට ගියා. එතනින් අපි ඔක්කොම සූදානම් කරගත්තා අවශ්‍ය භාජන වලට දාලා. එතකොට අතුරුපස පළතුරු එතන ඉන්න කට්ටියගේ මං ගෙදරින් එක්කන් ගියායි ඔක්කොගම එකතුවෙන් අපි ඒ ටික සූදානම් කරගත්තා. ඔන්න දැන් අපිට තියෙන්නේ බුද්ධ පූජාව සකස් කරන්න. ඉතින් අටපිරිකර, පිරිකර, සෙසු පිරිකර සියල්ලම පැත්තකින් තියලා අපේ බුද්ධ පූජාව තියන්න උදව් වුණා. ඉතින් ඒක අපිට සුවිශේෂී. මොකද මේ අම්මගේ උපන්දින දවසේ මේ වගේ දානයක් දෙනවා කියන එක ඇත්තටම මේ ගොඩාක් කාර්යබහුලයි. ඒ වගේම අපිට කරගන්න අමාරු තත්ත්වයක් තිබ්බත්, මොකද පෙට්‍රල් ප්‍රශ්න ඒව ඔක්කොම තියෙද්දි අපි දුෂ්කර කාලයකදී දෙන දාණය අතිමහත් අනිසංසයි කියලා අහලා තියෙනවනේ. ඉතින් ඒ වගේ දීපු දානයක් තමයි මේක. ඔයාලට පේනවා ඇති මෙතන ව්‍යංජන වර්ග 20ක් වගේ තියෙනවා. 20කට අධික ප්‍රමාණයක් තියෙනවා. බත් වර්ග 4ක් වගේ, මේ අතුරුපස, ඒ වගේ ගොඩක් දේවල් ඇතුව දීපු
අංග සම්පූර්ණ දානයක්. ඉතින් මේක ඔයගොල්ලොත් බලලා මේ දානය හිත පහදවාගෙන මේ පින් අනුමෝදන් කරගන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධාතු මන්ත්‍රයේ තියෙන කේශ ධාතුන් වහන්සේලාටත් බුද්ධ පූජාව තිබ්බා. අංග සම්පූර්ණ ලෙස අපිට ඒක කරගන්න පුළුවන් වුණා. බෙදන්නේ නැද්ද? ඉතින් ගංගාරාමේ නායක හාමුදුරුවන්ටත් ගොඩාක් ස්තුතියි කියනවා මේ වෙලාවේ අපිට අපේ අම්මට සෙත් පිරිත් සජ්ජායනා කරලා ආශිර්වාද කරාට. ඒ වගේම ඕගොල්ලත් මේ දානය බලලා අනුමෝදන් වෙන්න කියලා ඉල්ලා සිටින ආදරයෙන්. ඉතින් අදට එච්චරයි. අපි ආයෙ දවසක ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ඕකේ බයි.